සිංහෙක් කියන සතෙක්. ඔව්. සුප්පාදේ කියන මනුස්සයෙක්. ඔව් මිනිස්සු. අන්න ඒ අනන්තර පාප කර්මය එක සිංහ බහුව කරලා තියෙනවා. දැන් කියනවා විජය එන්න කලින් ජනාවාසයක් තිබ්බේ නෑ. ඒ දැන් කඩ නෑ අපිට විජය රජුගේ කියන්න ඕනේ නෑ. يعني අපි කොතර පින් කරා වැඩක් නෑ කියන්නේ. විජය රජුරවන්ට කුවේණිගේ නෑදෑයෝ ටික පෙවුන්නේ නෑ කියලා. මොකක්? ඔව්. ඉතින් ඉෂා මේ මනුලකයක් කරා. අම්මට මාස්මෙලෝස් නියමයි. අපි මාස්මෙලෝස් එක කාලම වැඩේ පටන් ගමු. කන ගමු. මුත් නෑ කිව්වා. ඔක්කොම ගමු. මීටින්ග් එක දෙකයි ගණයි. නිකන් තුනයි ගණයි. අනිත් එක අනිත් එක සෝන්දර. දැන් උඹ ගත්තේ එක සෝන්දර. එතකොට මම මේ කන්න ඉස්සෙල්ලා උඹ කාලේ වෙලා. හරි. පටන් ගමු එන්න. මේ ඉෂා දැන් ඔයා කියන මට හරි. ඉතිහාසයේ විකාශනය කිව්වොත් අපි පැවතගන්නේ කාගෙන්ද? ඔය පැවතක් ගන්න තමයි. හරි. අපි ඔක්කොම පැවතගෙන අම්මගෙන් තමයි. හරි. මම ඉතිහාසය ගත්තොත් ඉතිහාසය. ඔව්. ඉතිහාසය ගත්තගෙන වන්නයි. හරි. වාන්ටරයෙන් හරි. මම හරි. පැවතගෙන වෙන මොකක්ද? නෑ මං කිව්වා හරි පැවතගෙන වාන්න. හරි. ඒ ඉතිහාසය ලෝක ඉතිහාසය. හැම මිනිස්සෙම වාරණයකින් තමයි. ඔව් ලෝක ඉතිහාසය තමයි. ඔව්. මං කියන්නේ ලංකා ඉතිහාසය. අන්න එහෙම මට පැහැදිලිව කිව්වනම් මට උත්තර දෙන්න පුළුවන් කවුද? ලංකා ඉතිහාසය අපි පැවතගෙන ඉන්නේ අවුරුදු 4500කට වඩා පරණ බටදවල ජීවත් වෙච්ච හෝමෝ සේපියන් කියලා මම වෙයි. රෙද්දක් කතා කරනවා. ඒක නෙමෙයි මං කිව්වේ. දැන් ලංකා ඉතිහාසයේ මිනිහා පටන් ගන්නේ හරි හෝමෝ සේපියන්. මිනිහා පටන් ගන්නේ හෝමෝ සේපියන්ගෙන්. හරි. ඔයා නිවැරදි. ඒක තමයි මම නිවැරදි. ඔයා හරි. හරි මම නිවැරදි. දැන් මං කියන්නේ මම මෙතනදී ප්‍රකාශ කරපු එකට ඔයා දුන්න උත්තරේ වැරදි. නෑ හරි. හරි. වෙනම උත්තරයකින් වෙන ප්‍රශ්නයකින්. හරි. මම සරලව කියන්න මම අහපු දේ වැරදිනේ. හරි. හරි. අපේ ඉස්සලම ලංකාවේ ආරම්භයේ රජතුමා ගැන. ඔව්. අර තම පනීර කොට බාන්න. අන්න හරි. ඔයා තේරුණානේ? අර ෆිල්ම් එකක් එම ගියේ විජය කුවේණි කියන. අන්න හරි. විජය රජුරු. කියනවනේ දැන් විජය රජුරු ලංකාවට තඹ පන්නේට ඇවිල්ලා විජය කියන්නේ ඔය දන්නවනේ අපිට කවුරුත් දන්නවා සිංහ බාහුව සිංහ සීවලිගේ ළමයා. පළවෙනි ළමයා. හරි. විජය රජුරු. හරි අපි විජය රජුරුවන් තම්පන්නේට එන එක පොඩ පැත්තකින් තියමුකෝ. අපි බලමු ඒගොල්ලන්ගේ විකාශනය යගේ. හරි. සිංහ සීවලි සිංහ බාහුව. සිංහ බාහුවයි. සිංහ සීවලි සිංහ බාහුව කියන්නේ සිංහෙක්ගේ සුප්පාදේවිගේ පුතානේ මේ දරුවනේ. එහෙමද? පොතේ තියෙනවා. පොතේ තියෙනවා. එහෙනම් හරියට. සිංහෙක්ගේ දාව ඉපදිච්ච ළමයි දෙන්නගේ නම තමයි සිංහ සීවලි සිංහ බාහුව. ඔව්. ඔය විශ්වාස කරනවද? ඔය විශ්වාස කරන්න බෑ පොතේ තියෙනවා. සිංහෙක් සුප්පාදේවි. සුප්පාදේවිගේ මිනිස්සෙක්. මොනස්සේ? සිංහෙක් කියන්නේ සතෙක්. ඔව් හරි. ඒකට තේරෙන්නේ නැද්ද නිකන් ඒක නිකන් uncomfortable කියලා පොඩ්ඩ. සිංහෙක් කියන සතෙක්. ඔව්. සුප්පාදේ කියන මොනස්සේ? ඔව් මිනිස්සෙක්. ඒ දෙන්න එකතු වෙනවා. එකතු වෙන්න පුළුවන් නේ ඇත්තටම. ඔව් හරි. ඒ දෙන්න එකතු වෙන්නේ එකතු වුණාට පස්සේ ළමයි දෙන්නෙක් ඉපදෙනවා. අන්න එතන වෙන්න වෙන ප්‍රශ්නයක් තියෙනවද අරුෂ? ඔව්. ගොඩක් ඈත අතීතයකට යනවනේ මේක. ඈත අතීතෙදී ඒක සාමාන්‍ය ලංකාවේ කැමරාවක් නිෂ්පාදනය කරලා නැති කාලයකනේ මේක වෙන්නේ. නෑ ඔව්. අපිට වීඩියෝ බලා ගන්න බෑ. ඒ කොහමද උනේ එක වෙන්න කියලා අපිට වීඩියෝ එකකින් බලා ගන්න බෑ. හරිද? ඉතින් ඔයා හිතන්න මෙහෙම. දැන් කැමරාවක්වත් නැති ඉතිහාසයේ තිබුණ කාලෙක. දැන් 2025 දැන් 2026 යන්නේ ලවන්නේ. ඔව්. ඉතින් ඒ කාලෙත් කොහොමද කියන්නකෝ සතෙක් එක්ක මිනිහෙක් ලිංගික සංසර්ගය වෙලා මේ මිනිස් පැටවුව කරන්නේ. එහෙනම් ඉතින් අල්ලා දෙවෝපියම්මල ඕනේ නැහැ නේ බං. ඉතින් ඔය ඉතිහාසෙ පොතේ තියෙන්නේ. ඒ පොතේදී නැත්තනේ. අපි ලොගන්නේ නැත්තනේ. ඕදි ඇත්ත වුණාට කොහොමද අපි පිළිගන්නේ සිංහෙක් දාව? ඒක පොතේ තියෙනවනේ. හරි. සිංහෙක්ගේ දාව ළමයි දෙන්නෙක් ඉපදුනා හරි අපිට වැඩක් නැහැ. ඔය අපිට වැඩක් නැහැ. අපි මුකුත් කළා අපිට නෙවෙයි. වැඩක් නැහැ. අපිට වැඩක් අත්තරදීමකින්ද දන්නේ නෑ මන් දන්නේ අත්වැරදීමකින්ද සුබ්බාදේවිකින් තමයි අහන්න ඕනේ. අපිට වැදගත් ඔතන අපේ විකාශනයේ එතන තමයි රැඳී තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ මේ තිරිසනෙක්ගේ. අන්න හරි. ඒ කනෙක්ට් කරලා තියෙන අන්න එතනට. මේ තිරිසනෙක්. ඔව්. මේ අපි. ඔව්.
සිංහයයි සුප්පාදේවී එකතු වුණා සිංහ බාහුව සිංහ සීලයි. ඔව් පොතේ තියෙනවා. සිංහ බහුව පොතේ තියෙනවා. ඔව් අයියා නංගි එකතු වුණා විජය රජුරු. විජය රජු රංගවන්නවා කුරේනි එක්ක. ඒ දෙන්නගෙන් ඉපදෙනවා ජීවහත්ත දිසාල. අන්න ඔතනින් පටන් ගන්න අපි. ජීවත් විසලයි. ඒ කියන්නේ අත්තා මුත්තා කිරිකෑ මුත්තා ගෙන් පිටින් බැලුවොත් එහෙම පළවෙනි පුරුක සිංහේ තිරිසනේ. තිරසනේ. ඒ කියන්නේ අපිට තිරිසනක් වල පාඩු නැහැ. නෑ මම පිළිගන්නවා කියලා කිව්වේ නෑ. ඒක පොතේ තියෙනවා. ඔව් පොතේ තියෙන. ඒක උඹට පිළිගන්න වෙනවා. ඒක මොකද පොතේ තියෙනවා. නෑ පිළිගන්න වෙනවා වුණාට ඒක පිළිගන්න බෑ. ඉයන්වා මොකද කියන්නේ මේ ගැන මොකද්ද වට ඉතින් ඇත්තටම මට මේ පොත ලැබෙන්න අතර සැලසුම් මම ඊට වඩා හොඳ දෙයක් මෙයාට කියනවා. මේ ඒනොත් පොත නැහැ මගේ අතේ මොකද්ද පොතේ තියෙන්නේ කියලාවත් බලාගන්න දෙයක් නැහැ. සරලයි සිංහ බහුව කතාව. සිංහ බහුව කතාව මම දන්නවා. ඔව්. මම මේක රඟපාලක් තියෙන පොඩි කාලේ මන්ට ඉස්සර කාලේ. කාටද? සිංහයා. නැට්ට දාලා හරිද ඉතින් උඹ සිංහයාට විරුද්ධ වෙන්න තියෙක සාහන දෙයක් නෙමෙයි සිංහයාට මේව කරලා තියෙන්නේ. ඔව් සිංහයා. ආයි මචං ඔබ කියන්නේ හරිද? සිංහයාට මං ඉන්දි. සුප්පා දේවියට ඉන්දිය මචං මොන්ටිසෝරි යන කෑම පා කාලේ මගේ ආසම කෙල්ලවා. ඒකේ මට යනකොට උම්මේකුත් දීලා නෑ. ඔව් ඔව්. ඒක අද වගේ මතක අයියෝ. එන ඉතින් මුන්ට ඉතින් සිංහයයි සුප්පා දේවි ගැන කියලා වැඩක් නෑ නේද? හරි ඒක නවත්තමුකෝ. දැන් අපි පටන් යමු මේ විකාශනයට. හරි විකාශනයට යන්න. සතේ තිරිසනේ. තිරිසන්ගේ තමයි විකාශනය වෙලා තියෙන්නේ. ඔව්. හරි මම කියන්නම්කෝ ඉතිහාස කතාව. සුප්පා දේවි. සුප්පා දේවි තමන්ගේ පිරිසත් එක්ක කැලෑමෙන් යද්දී සිංහේ කඩාපනිනවා. සුප්පා දේවිගේ ඉස්සරහට. බලාගෙන ඉච්ච සීන් එකක් දන්නේ නැහැ. මොකද බලාගෙන ඉන්නේ? ඇයි අර මේ ළමයි යාළුවෝ මේ එනකොට බලා ඇවිල්ලා එකක් ගාවුත් නෑ. අම්බ ගෑවේ. ඔව් ඒක අම්බ කෑවා. ඒක නේද? දැන් මිදි ගෑවේ. අර මිදි ගහ කුටන කරා. අර වලහ මිදිතිත්තයි කියලා අන්න හරි. හරි. ඒක නෙමෙයි මං කියන්නේ. ඒ නරියනේ මිදි කෑවේ. වලහනේ. නෑ වලහ. වලහ ගෑවේ පැලිනවා. හරි. හරි ඒක නවත්තන්න. ඔහොම ගියොත් අපිට පිස්සු වෙනවා. අපි දෙන්නට පිස්සු වෙනවා. මේ බලන් ඉන්න ඕගොල්ලන්ට පිස්සු වෙනවා. මන් දන්නේ නැහැ එතන මොකක් හරි බයින් බස් වීමක් මොකක් හරි වෙන්නේ නැති. සාකච්ඡාවක් වෙන්නේ නැති. මන් දන්නේ නැහැ මොකක්ද කියලා. ඒක පොතේ නැද්ද? නෑ ඒක නෑ. අන්න ඒක ප්‍රශ්නේ. ඒක අනේ පොතේ දාන්න තිබ්බයි. ඒ කියන්නේ සිංහයා කඩාපැන්නට පස්සේ සුබ්බාදේ සිංහයා දැන් පොතේ මුකුත් ලියලා නැහැ ඒක නෑ ඒක නෑ. ඒ කියන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ මේ නෝ සිග්නල් වෙන්නේ නැති එතන. අන්නේ මොකක්ද? ඒක ලියලා ඇති අපිට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් ලියලා තියෙනවා. ඔව් අපි එම්බුල. ඔය සිංහත් තියෙනවා. ඊට පස්සේ සිංහත් එක්ක යනවා. සිංහත් සිංහත් එක්ක ගිහිල්ලා ගුහාවට ගිහිල්ලා ළමයි දෙන්නෙක් හම්බ වෙනවා. ඒ හදන විදියවත් පොතේ දැන් හදන විදිය තියෙන විදියක් නැහැ නේ බං. මොකද නෑ හදන විදිය තියප තියන්න විදියක් නැහැ මොකද ලිඳකට මොටද තුන් කාලේ බට දාලා මොකද තුන් වෙලේ බට දාලා තුන් කාලේ අනේ තුන් කාලේ බට දැම්ම කියමු අපි ඒක නවත්තමුකෝ ළමයි දෙන්නෙක් හම්බුණා එක්කෙනෙක් සිංහ සීවලි අනිත් එකන සිංහ බව මේ දෙන්න අයියේ නංගි හරි ටිකෙන් ටික සිංහ බව වැඩි වියදපත් වෙනකොට සිංහ බව අහනවා ඔයගොල්ලෝ ප්‍රශ්න නැහැ මම කියම්බලේ බෑඩ් ඉන්ටර්විව් එකට ඇවිල්ලා තියෙන්නේ සිංහ බව කෙමින් වැඩි වියදපත් වෙනකොට වැඩි වියදපත් වෙනවා කියන්නේ ලොකු තම්බුගානට සිංහ බව ටික ටික තේරෙන කාලෙදී සිංහ බව අම්මගෙන් අහනවා අම්මේ තාත්තා හරි වෙනස් නේ තාත්තා කවුල් හතරක් තියෙනවා සිංහලෙන් දැව නෑ නෑ මන් දන්නේ නැහැ සිංහලෙන් දැවේ කියලා මම කිව්වේ පොතේ තියෙනවා පොතේ තියෙන එකේ කියන තාත්තා හරි අමුතු වෙන තාත්තට දිග දත් දෙකක් තියෙනවා දිග නැට්ටක් තියෙනවා ඒ ඉන්නවනේ නැට්ට කිව්වම සුවර්ණෝම සිංහෙක් කිය නෑ අනික සමහරු කියනවා සිංහ ගෝත්‍රය කියලා වෙන්න ඒ කියන්නේ සිංහෙක් කාලේ ඇට්ට තියෙන එක හරි මට දෙන ප්‍රශ්නේ දැන් කොහොමද මේ ඕක මේ ලිංගික කෘත්‍යයන් එටු කරගත්තේ කියලා මොකද මේ කතා කරලා ගෙන්න ගන්න සුදු මම එන්නම් නාල එන්නම් කියලා නෑනේ උඹට නෑනේ කොහොමද හැදුනේ කියලා වැඩේ උනානේ කොහොම හරි වැඩේ උනත් හරි වැඩේ කරා කියමු හරි මම යන්නේ එතකොට මං කොහොමද හම්බෙන ළමයා මේ කොල්ල දෙන්නේ කොල්ල වෙලෙන්නේ මිනිස්සු ළමයි ඔය කොහොමද මේක තියෙන ප්‍රශ්නේ හැබැයි පොතේ තියෙනවා එන්න විශ්වාස කරන්න එනවා අපි එක කතා කරන්නේ නැහැ පොතේ තියෙන විශ්වාස කරන්න එනවා මම කියන්නේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ටත් ඒක තේරෙනවා ඒක පොතේ නෑ බා පොතේ නෑ ඒක පොතේ නෑ ඔව් ඉතින් ඒ නිසා අපිට
විශ්වාසවන්ත පොතේ තියෙන එක කියලා මේ සමහරක් හිතන් ඉන්නවා කියහන්කෝ. එයා ගාව කොළ ගදක් එනවා. මෙයා ගාව මිනිස්සෙක් නෙමෙයි මෙයා. ඉතින් මෙයා ඩිසයිඩ් කරා මේ අම්මයි නංගිවත් තරම් යන්න පැනලා යන්න. පොල් ගහලා වැත්තට. පොල් ගහන්න පැත්තට. ඇයි පොල් ගහන්න පැත්තට ගියේ? රාටියක් දෙන්න බීලා. එහෙමනේ. නෑ මූ පොඩිනේ තාම. ඒ අකම කරන්නේ. ඔව් මන් දන්නේ කොහෙට ගියාද කියලා කොහොම හරි පැනලා යන්න තියෙන්නේ කරා. ආ සින්දුවක් තියෙන්නේ. හිරගේ කඩලා. හයි හිර ගියා නෙමෙයි මනුස්සෝ කොහෙද කැලේ හිර ගියා තියෙන්නේ. ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා සිංහබා අන්න ඒ වගේ ගල් දොර බිඳලා ලෙන් දොර ඇරලා සිංහබා ගියා කියන්නේ නෑ සිංහබාව ගියා කියලා අපි අම්මයි දුවයි මේ පැනලා යනවා කැලෑවට ගන කැලෑවට පැනලා යනවා හරි සිංහ රත් වෙලා ඔය සිංහ රත් වෙලා මට සිරි තැටියට දැම්ම නම් හදාගත්තා ඒ සොක්කේ සිංහ ඊ හරි කමන්නේ උඹ රත් වෙලා නෑ ඒ රත් වෙල්ල නෙමෙයි සිංහට අම්මරු මම හිත මරලාවිල්ලා කියලා නෑ සිංහ කන්ෆියුස් හරි අම්මට තමන්ගේ වයිෆ් තමන්ගේ බිරිඳ නෑ තමන්ගේ දරුවෝ දෙන්න නෑ සිංහ බාහුව කියලා දාලා තියෙන යාට සිංහෙක්ගේ වගේ බාහුව දෙකක් තියෙන නිසා ඒක පොතේ තියෙනවා පොතේ තියෙන දේ මං කියන්නේ හරි ඒක පොතේ තියෙනවා හැබැයි ඒ පොතේ තියෙන විශ්වාස කරන්න ඒක දැන් චුට්ටක් මෙතනටත් අවධානයක් දෙන්න තට්ටු කරලා බලන්න ඒක පිළිගන්නවා නම් පිළිගන්න අපි පිළිගන්න එපා කියන්නේ නැහැ ඉතින් මං ගාන සිංහ බාහුව සිංහ සිංහලි සහෝදර සහෝදරයෝ ඔව් ඒ දෙන්න ළමයි ටික බෝ කරනවා. ඒ ළමයි ටික බෝ කරලා ඒකෙන් එක ළමෙක් තමයි විජේ කියන්නේ. හරි. මම මේ හැමෝත් කතා කරන්නේ නැහැ මට කතා කරන්න දැන් ඇත්තට. හරි අපි ලංකාවට එන විදිය පාඩමුකෝ. විජේ කුමරු කිව්වනම් හරිනේ මං කියන්නේ. මොකද සිංහබාහු රජුරු විජේ කුමරු. අපි විජේ කුමාරයා. දැන් ඉතින් විජේ කුමරු හරි දාමරික පුරා. හිටිය සෙට් එකකුත් හිටියා. ඒ වගේම ඩයල් සෙට් එක. ගැන්සියක් ගන්නරි අර බජාර එකේ කියන ගැන්සියක් කියලා ගැන්සියක් කියලා ස්ත්‍රී දූෂණ මිනිමැරීම් දාමරික වැඩ කොල්ල කෑම මේ ටික තියෙනවා. ඉතින් මිනිස්සු බැලුවල යකෝ හැමදාම මේක කරන්න බෑනේ. සිංහබාහුවට ගිහිල්ලා අනේ දෙවියන් වහන්සේ අපිට බෑ තවත් ඉන්න. ඔබගේ පුතා තමයි ඒත් ඔබගේ පුතා මෙන්න මේ වගේ වැඩ කරනවා. අපිට බෑ ඉන්න. හැබැයි සිංහබාහුගේ එක පැත්තකින් ඉඳලා සිංහබාහු තමන්ගේ පුතාට උනා කිව්වා රයිට් පුතා නිසානේ කරදරේ. හරි. විජයට කතා කරලා අඩක් හිස මුඩු කරලා අඩක් හිස මුඩු කරන්න කියලා අදහස් කරේ මොකද්ද? අඩක් හිස මුඩු කරනවා කියන්නේ හරි භාගයක්. හරි භාගයක් ඉතින් අපිට මෙහෙම භාගයක් ගන්න ඕනේ නැහැ. අපිට මෙහෙම භාගයක් ගන්න පුළුවන්. කොහොම හරි භාගයක්. දැන් අපිට මෙහෙම භාගයක් ගත්තොත් එහෙම ඉස්කෝලේ කපන්නේ මොකද්ද? නෑවිලි කට් එක ඉස්කෝලේ. තමයි තල්ලි කරලා දඬුවම් විදිහට කට්ටාස්. යා හිතාංග නිකන් වරුවට. අම්මරේ ඕනේ. දඬුවම් 8 මීටර උනේ. දඬුවම් විදිහට කට්ටියන්නේ වරන් යද්දි නෑවිලි කට් එකේ. දඬුවම් විදිහට කට්ටියක්. ඉතින් ඒ නිසා මේ දෙක මතක් කරලා බලන්න. ඒ දඬුවම් වලට තාම යනවා. ඔව්. හරි. තමන්ගේ පිරිසත් එක්ක නැවක දාලා යවුවා. ඕන දිහාට බලයන් කියලා. ඉතින් ඕක පාවෙලා අපේ කරුමෙට තම පණියට ඇවිල්ලා. ලංකාවට. මේ පුංචි දූපත කැත කරන්න ඇවිල්ලා. ඔව්. විජය කියන නම ඔය දැන් කඩ නෑ අපිට විජය රජුරෝ කියලා කියන්න ඕනේ නෑ. මොකද විජය කුවේණි කියලා විත්‍රවට ආවනම් අපිට නෑ රජුගේ කමන්දේ මන්ත්‍රණය කරන්න අවශ්‍යතාවයක් නෑ කියලා මම හිතන්නේ. නෑ සි ඉෂාන් මේ අපේ රටේ සමහරක් මිනිස්සු පිළිගන්න විජය රජුරෝ කියලා. නෑ එහෙම නෙමෙයි. දැන් අපි හැම වෙලාවෙම ඕනම කෙනෙක්ට එයා ගරු නම්බේ නම විදිහට කතා කරන්නේ නෑනේ. නමින් කතා කරන පොඩි ගරු ගැල්ලක් දාලා ගරු කරන්න ඕන පුද්ගලට ගරු කරන්න. ඔව්. දැන් මේව ගරු කරන්නේ නැහැ කියලා නැහැ. ඔව්. අපි ඒ වුණාට විජය රජුරෝ කියලා ආමන්ත්‍රණය කරගෙන පොඩ්ඩක් ආවත්තා විජය කියලා පටන් ගන්නවා. හරි විජය. ඉතින් මේ විජය ආවා. විජය එනවත් එක්කම උතරෙන් තමයි විජයට කුවේණිව හම්බ වෙන්නේ. කුවේණි කපු කොට ඉන්නවා. කපු කඩමින් ඉන්නවා. කපු කටිනවද කපු කොටනවද? කපු කඩිනවා. කටිනවනේ. රෙදි මහනවනේ ඉතින් ඒකට කියන්නේ. ඉතින් මං කියන්නේ දැන් කියනවා විජය එන්න කලින් ජනාවාසයක් තිබ්බේ නැහැ. ඔව් තිබ්බේ නැහැ. ලංකාවේ ජනාවාසයක් තිබ්බේ නැහැ. මිනිස් පරිවාරය. ඉතින් කොහොමද කුවේණි හිටියේ? ඉතින් රෙදි තිබ්බනේ ඒ කාලේ. ඔව්. කුවේණිගේ අම්මයි තාත්තයි ලංකාවේ පාලනය කරන යක්ෂ කෝට්ටියෝ. විජය රජුරවන්ට කුවේණිගේ නෑදෑයෝ ටික පෙවුන්නේ නැහැ කියලා.
මොක ඔව් කොහේනේ නෑදෑටික පෙවුන්නේ කුවේනික නෑදෑයෝ ටික පෙවුන්නේ නෑලු කාටද විජයට විජයට